දැන් උඹලා මට කියපන් ඔක්කොටම කලින් උඹලා දැන් ට්‍රිප් එක කියලා නවතින තැනක්වත් බැලුවද කියලා? ඔව් ඔයා ගිය පාරත් මතකනේ වෑන් එකේ නිදාගත්තේ. ගිය පාර නම් ප්ලෑන් කරේ විඩපප්පනේ. ඕක ප්ලෑන් කරොත් ඔහොමයි. මතකනේ ගිය පාර ක්‍රිකට් මැච් එකක් ප්ලෑන් කරලා මූ ක්‍රිකට් ටීම් ඔක්කොම වෙන්න කියලා මේ සල්ලිත් අරගෙන පිට්ටනියක් බුක් කරලා නැහැ. හරි හරි බං මේ දැන් තනක් සෙට් නේ. ඔය අල්ලපන් සින්දුවක්. පරවියා වගේ ජීවිතේ මගේ මම ගෙවනවා ඔය. ඉපදුනාට පස්සේ තාම මම හඳාලා නෑ. අලුවක් මට කිසිම දිනක කම්මි වෙන්නේ නෑ. ඔයන්න තමයි. අර ෆොටෝ එකක් ගන්න බලන්න. ජීස්ටි ආරන්. මේ යමල් තව කිලෝමීටර් 50ක් විතර යන්න තියෙනවා බං. යමන් වරෙන් නැගහම මහන්නේ. ඔය අයියා. මේ අයියා. කට්ටිය ඔක්කොම හරි නේද? හරිනේ. හරි. යයි. මොකද දැන් කරන්නේ? ඉතින් කල්ලු වලට නා බා ෆෝන් වලට සිග්නලුත් නැහැ. අපි තල්ලු කරන් අර ඉස්සරහට යමුද? ඇත්තට වෙන කරන්න දෙයක්වත් නැහැනේ. කිලෝමීටර් 50ක් තල්ලු කරන්න. ඉතින් මොනව කරන්නද? ඒ පොරොන්ට නම් සිග්නල් ලාව දැන් ඉවල වලට කෝල් එකක් ගමුද? ඉවල වලට කියන්න ඕනේ නෑ බං. අපි ගතර විතරක් ඉන්න ගයක් හොයාගමු. ඔව් බං. කාලෙන් නැන්ද මේ අහල පාලා අඳුරන ගයක් බං. ඔයා කරන්නේ. මේ දන්න තැනක්වත් නැද්ද බා? අපේ සීයලාගේ වල නම් තියෙන්නේ. මේ පැත්තේ බං. ඔය පොඩි අවුලකට තියෙන්නේ. මේ කීරත් එක තරහයි බං. මෙන්න මේ දැන් සිග්නලුත් ආවේ කි 100ට කෝල් එකක් ගනි. ඔය තරහ වගේද බං අපිට මේ කැලේ ඉන්න උනොත් එහෙම. නම්බරයක් තියෙනවද? කෝල් එකක් ගනින් දැම්ම. නම්බරයක් නම් දැන් බං. බංගලාවද මේ කලු කුමාරයාත් ඇති මේ කියන. ඒතර කලු කුමාරයා ගහන්න නැහැ බම්බ ගෑණිය. මේක තමයි ළමයිනේ මගේ පුංචි පැල. එහෙනම් අපිට ගිය තුල ගියා නම්
බුදු මහත්තයෝ මං ගිහින් තේ පැකට් එකක් අරන් එන්නම්. ළමයිට තේ ටිකක් දෙන්නත් එපා. එහෙනම් කට්ටිය ඇතුළට යන්කෝ. සීයේ අර මේ වාහනේ දාපු තැන අවුලක් යන එකක් නෑ නේද? නෑ පුතේ. ඔය මං දන්න තැන. ඉන්න ප්‍රශ්නයක් නෑ. පුතාවත් හොඳ යන්කෝ ගෙට. මං ගිහින් එන්නම්. මොකද මේ ගල් ගහලා මරෙල්ල යන්න ඇතුළට මේ චිත්‍ර අපේ සීයා ඉස්සරෙන් නම් අදිනවා බා මිනිහා ගුරුකම් එහෙම කරනවානේ මරෙල්ල යන්න ඇතුළට බලපංකෝ මේ චිත්‍ර දිහා මම උඹට කිව්වා නේද කලු කුමාරයා මේක ඇති කියලා මේ චිත්‍රෙ කොතනින් කියන්න ඕනේ මේක අයියා ඒ වට්ටට ඇතුළට දාගන්න. හොට්ටුවට තියනවා ඉතින් රක්තව. හරි ගන්න දෙන්න නැවුවේ. උඹත් එක මේ කෑල්ලත් එකයි අම්මට විශ්වාසයි මට තුනි. ඔය වගේ විහිළු කරනවද? අයියෝ සුදුසාති බය වෙලානේ මෙයා බය වෙලා වේ වරෙන් යන්න අනුගෝ කට්ටිය වෙනවා එකයි යන්න ආවේ ඇයි සීයා අපිට උදව් කරන්න ආවේ? අපි සීයලත් එක්ක තරහ වෙලා හිටියේ. සීයලට පුළුවන් ද බම් මුණුගුරාලගේ ඉල්ලීමක් අහක දාන්න. උඹලේ අම්මා අපේ පැලැන්තියට ගැලපෙන්නේ නැති මිනිහෙක් වෙන කතාවද බැන්දේ. උඹලගේ ආච්චි හිටියා නම් ඔහෙත් මොය කතාද වෙන්න දෙන්නේ නැහැ. ඔබ දෙතින් උඹලගේ අම්මගේ නහරයක් වැඩිනේ. අර අඩු කුලයකින් එක්ක පැනලා ගියාමයි අප්පලා උන්නද බලාදවත් බැලුවේ නැහැ. ඉතින් සීයේ හරි ඇති දැන් මෙච්ච දේවල් වුණානේ. ආරච්චි පරම්පරාවට කුණුලිය ගෑවිලා කියලා ගමු පද කියන. බලමුකෝ. උඹේ ඇඟේ දුවන්නේ අම්මා අප්පගේ ලේමනේ. ඕක බීලා වරෙන් ගෙට කලුවරේ එළියේ ඉන්න හොඳයි. හරි.
කොහොමද ගන්නේ ඩ්‍රයිවර් කියවන මේ 100 කිව්වා නේද මේ ළඟ ගොඩක් තියනවා කියලා. යන්න බලලා ඉන්න. ගමේ කාවත් එක්ක යන්න බෑ අරින්න උදේ පාන්දර හැරෙන්න. ඉෂාන් ඒ මෙනාද යන්න ඉෂාන් 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 මට බෑ බල බලයන් බලන්න මොකද ලයින්නේ? මේනියත් බලන්න ඕනද? මදාම් මොකක් කරේනවද? කරන්නේ පුතේ වෑන් එක බලන්න මම කාට හරි කතා කරන්නද? ඕනේ නැසී මම පොඩ්ඩක් බලන්නම්කෝ. හා පුතේ පුතාලාද ඔය බලන්න එහෙම යනවද? වැඩක් නැසී තිෂානේට බෑවුනේ. යකෝ ගමට යාළුවා ආවම කොහොමද සලකන්නේ? බුල ලෑස්ති යල්ලා මම එන්නයි යන්න. මං කියන්නම් සී අපේ මොන්ටේ. එහෙනම් උඹලා ගිහින් වරේ. අරුත් තනියමනේ. මම පොඩ්ඩක් වෑන් එක බලන්න. හරි හරි. ඔය පුතාලගේ යාළුවා ඉන්නවා නේද? මගේ මුණුපුරා. දවසක මේ සේර මේ මුණුපුරාට තමයි අයිති වෙන්න තිබ්බේ. හැබැයි දෙන්නේ නැද්ද? ඒවා ලොකු කතාවක්. අවන්න කියලා ගමකට මෙතන ඔයාලට බලන්න පුළුවන් ඔයක් එහෙම තියෙනවා. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ එහෙම අපිත් එක්ක හිටා ටිෂාන් කියලා. එයාගේ සීයාගේ ගම තමයි මේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඊ අපේ වෑන් එකේමත් කැඩලා තියෙන්නේ. ඉතින් ඒ සීන් හින්දා අපි දැන් ඒ සීයාගේ ගෙදර නැවතිලා අපි දැන් මේ ගම පොඩ්ඩක් බලන්න ආවා. බලන්න වටේම මාර ලස්සනක් තියෙනවා. ඉතින් දිගටම බලන් ඉන්න. තව මොකනද අපි කරන්න යන්නේ කියලා දවස්වලදී වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න. බලන් ඉන්න ඉතින් දිගටම.
මේ ලස්තර ඈ තෝ කටයි නා නාලිය මේ ඉන්නේ කට්ටිය අසුභාරංජියක් තමයි කියන්න තියෙන්නේ. මොකද්ද පුතේ? මේකේ හෝසයක් ගිහින් සීයේ කීප් වෙනවා යන්න බෑ ඒකයි ප්‍රශ්නේ. අප්පඩි දැන් මොකද කරන්නේ? මම වාහන හදන තැනකට කතා කරා. ඒගොල්ලෝ කිව්වා හෝසයක් ගෙනත් දෙන්නම් හදන්නම් කියලා ඇවිල්ලා. හෙට උදේ වෙනවා හැබැයි හදන්න. ඒකට කමක් නැහැ. බලන්න අදත් අපේ දිහා ඉඳලා හෙටම යන්න බැරිය. ඔව් එහෙමවත් කරමු නේද? දැන් කරන්න දෙයක්වත් නැහැ නේ. යමල්ලා හෙට. යන් යන්. ඒ මොරු වයිට්බෝඩ් දැ ඔය ආරා දෙන්නේ අරුව දෙබා ඔව් අනිලු අයිරු මං හැදෙලා මේක නේ අර පට්ට අදාහන මරුනේ දෙබා නැත්තම් නේ. අපි දන්නේ නැහැ ඔය දරු නෑ ඔයින්ම. ඔය දෙ තුනාන්නේ උනන්නේ නෑ බා. ඔක නාන්නේ මාන හැරයක්. එක්ක මෙහෙම ඇවිල්ලා නාන්න ඕන. ඔව් ඒ වගේ තරයක් ගිහින් නාන්නේ ඔව් ආයේ කවද ගන්න බෑ මෙයාට. ඔයි උඹ ගන්නද ඩිෂා 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 කොල්ලනේ බලා කාලා බීලා ඉවරලා ওই දොරවල් වහලා නිදාගනින්න. මං ඊයේ හේනට ගියෙත් නෑ. මං යනවා හේන පැත්තට. සුදු මහත්තයා මේ යාළුවෝ ටික බලා ගන්න ඕනේ ඈ.
මම දැක්කා ළමයිනේ මොකද මේ උඹලා විමුදියාගෙන කෝ සුදු මහත්තයා කතාගෙන බලන්නකෝ කෝ සුදු මහත්තයා සීයේ රෑ අනේ දොරට හම්බන් අපි උඹට වැරද්දක් කළා නෑනේ බං. ඒ ඕයි එතකොට කෝ සුදු මහත්තයා මේ අරෝට ඉක්මනට හොඳ වෙයි නේද බං? බයකට දෙයක් නෑනේ බං. ඊය කිව්වනේ බලපෑම හොඳ වෙනවා කියලා.
ටිෂාන් දැමට හොඳයිද බං? ලොකු අවුලක් නෑ බං. චුට්ටක් එංගපතරි දෙනවා. මේ එහෙනම් දැන් අපි යමු. රැ වෙන්න කලින් දැම්ම ගියොත් ගෙදර ගියයි. වෑන් එකත් හදලානේ තියෙන්නේ. මේ එහෙනම් මම බඩු ටික ඈත්ති කරන්න. ආයෙනම් කොල්ලනේ මොන පරිස්සමට ගිහිල්ලා වරෙල්ල ඔක්කොම පරිස්සමට යන්න ඕනේ. එහෙනම් කොල්ලනේ මොන පරිස්සමට ගිහින් වරෙල්ල. අඩි කොහන්ද බෑනේ මුන්ට නිදාගත්තා. ඔක බීලා වරෙන් ගෙට කලුවරේ එළියේ ඉන්න හොඳයි. හරි බා දැන් අවුලන්නේ මං ඉන්න ඔබලගේ ට්‍රිප් එකක් තව ගියාද මන්ද බා එහෙනම් හෙට සෙට් වෙමු බා හා හරි good night උඹේ ඇඟේ දුවන්නේ අම්මා අප්පගේ ලේමනේ. බලමුකෝ